මුලින්ම මේ වගේ පෑන් එකකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික හොඳට රත් කරගන්න ඕනේ. තෙල් ටික මෙහෙම රත් වුණාට පස්සේ මම මුලින්ම කරන්නේ මේ සුදු උණු දෙකක් මම පොඩි කෑල්ලකට කපාගෙන තියෙනවා. ඒ දෙක දාගෙන මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. දැන් සුදු උණු ටිකක් ගන්න ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම ඒකට කරනවා මේකට මම කෑල්ලකට කඩාගත්තු බ්‍රොක්කොලි. ඒකටම මම ලුණු ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට අපි කලවම් කරනවා. මේ විදිහට බ්‍රොකොලි ටික කලවම් කරගෙන දැන් අපි මේක අර ගොඩාක්ම තැම්බෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් විනාඩි දෙකක් විතර මේක ටෙම්පරාදු කරගන්න. මෙන්න මේ ගානට විනාඩි 3ක් විතර ටෙම්පරාදු කරගත්තට පස්සේ දැන් මම බීට් කරගත්තු බිත්තර 3ක් 4ක් විතර මේකට එකතු කරගන්නවා. මම බිත්තර ලුණු දාලා නැහැ. මොකද මම බ්‍රොකොලි ලුණු දාගත්තා ඉතින්. මේක විතර දාගෙන දැන් ඊට පස්සේ මම මේක අඩු ගින්දරේ හිමීට කුක් කරගන්නවා. මේ විදිහට බාගෙට සෙට් එකගෙන යනකොට මම මේකට උඩින් කැමති නම් එකතු කරගන්න මේ විදිහට චීස් කුඩු ටික එකතු කරගන්නවා. ඒකට අර හොඳ චීස් රසක් එනවා. ඕල් දැන් පේනම දැන් ගානට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගානට හදාගත්තට පස්සේ අපේ බ්‍රොකොලි ඔම්ලට් එක ලෑස්ති. ඉතින් මෙන්න මේ විදිහට තමයි රසවත් විදිහට බ්‍රොකොලි වලින් ඔම්ලට් එකක් හදාගන්න. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් මම විතර ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.